ආයුබෝවන් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකේ පළවෙනියටම අප්ලෝඩ් කරන දිගම දිග වීඩියෝ එක තමයි මේ. ඔයාලා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා මගේ යාළුවෝ ටික. ඔෆිස් එක ළඟ ඉන්න යාළුවෝ ටික. දවස් ගානේ කන්න බොන දීලා නඩත්තු කරගෙන ඔයාලා මගේ ඔක්කොම යාළුවෝ දැන්. මෙයා නම් අවුරුදු 5ක් තිස්සේ මාත් එක්ක ඉන්නවා. එයාට කෑම දෙනවා මම. තුවාල තිබිලා මම බෙහෙත් කරා. මේ channel එක පටන් ගන්න කලින් ඊළඟට ඉන්නවා චූටි කුකු. චූටි තාම එයාට තියෙන ඔෆිස් එකේ බිලට තමයි ඔක්කොම යන්නේ. කිරි, බිස්කට්, බත් දෙනවා. මෙයාව අරන් ගියා එක්කෙනෙක්. මීගොම්මේ නගි කෙනෙක් ඇවිල්ලා බයික් එකෙන් ඇවිල්ලා මේ පැටියව අරගෙන ගියා. එයා හැමදාම සතුටින් ඉඳී කියලා හිතනවා. මෙයාට තමයි මැනිකි කියන්නේ. මෙයා තමයි මන් දන්න කියන්නේ වයසකම කෙනා. දැන් අවුරුදු 10ක් 11ක් විතර. මාව ගොඩාක්ම දන්න කෙනෙක් හැටියට මේ පැටියෙක් නෙමෙයි. ඉතින් වයසයි අම්මා කෙනෙක් 4-5 පාරක් අම්මා කෙනෙක් වුණා. ඔය ඉන්නේ පාරේ ඉන්නේ මට ගෙදර යන බස් එකේ එනකම්. බස් එකේ එනකම් ඉඳලා මම බස් එකට නැග්ගටත් පස්සේ තමයි එයා පිටත් වෙන්නේ ආයේ. මේ එයාගේ පැටව ටිකක් එකපාරක් මේගොල්ලොන්ට ඇත්තටම හුඟක් නරක දෙයක් වුණා. මේගොල්ලෝ මාසයක්වත් හිටියේ නැහැ. ජීවිතුන් අතර ඒගොල්ලෝ මැරුණා. මැරුණ හේතුව කියන්නේ නැහැ. මොකද නරක මිනිස්සෙක්ගේ ක්‍රියාකලාපයක් හින්දා ඒ අහිංසකයෝ ටික ජීවිතයෙන් වන්දි ගෙව්වා. මට පුළුවන් දවස් වෙනකම් මං එයාලට කන්න බොන දුන්නා. කට්ටියක් ගෙනියන්න එනවා කියලා තියෙද්දිත් මේ පැටවුන්ට ජීවිතේ නැති වෙන්න තැනට වැඩ සිද්ධ වුණා. හරි දුකයි. ඉතින් ඒක මතක් කරන්න මම කැමති නෑ වෙච්ච දේ කියන්න. මොකද ඒකෙන් පස්සේ එක මිනිස්සෙක්ගේ ප්‍රශ්නයක් හින්දා තමයි ඒක උනේ. මොන වුණත් හරිම අහිංසක පැටව. මම මෙයාලා ඔෆිස් එකට ගෙනලා නාවලක් තියෙනවා. හරි. එතකොට මෙයාව හම්බුනේත් හලාවතින්. මෙයා පැටියා කාලේ මෙයාගේ ඇඟ උඩින් ත්‍රිවිලර් එකක් ගිහලා කොන්දෙන් පහළ පණ නැති වුණා. ඊපස්සේ මම මෙයාව ගෙදර අරන් ගිහලා ඔය දැන් ඔය තෙල් එහෙම ගාලා එයාව චුට්ටක් ඇවිද්දවනවා. මෙයා මාත් එක්ක ගිහලා අවුරුදු 4ක් විතර ජීවත් වෙලා හිටියා. ඊට පස්සේ එයා නැති වුණා. එයාගේ නම චූටි. පුළුවන් තරම් සැප දීලා බෙහෙත් කරලා අපි ආව හැදුවා. මෙයා අලුත් එක්කෙනෙක්. ඇවිල්ලා පොඩ්ඩක් ෂෝ එක දාලා යන්න ඇවිල්ලා තියෙන්නේ. අනිත් අයට කැමති නෑ හැබැයි. ලස්සන කොල්ලේ. නරියෙක් වගේ ටිකක්. අනිත් කට්ටිය කැමති නෑ හැබැයි යාට. ඉතින් මේ ඉන්න වගේ මැනිකේ. ඔන්න ඉස්කෝලේක එක්සෑම් එකකට ගිය වෙලාවේ මේ කොල්ලව හම්බුනේ. මම හිතන්නේ ගෙදර කවුරු හරි ඇති එක්සෑම් එකට. ඒ ළමයා කවුරු හරි ගමනේ එයා ඒක ඉවර වෙනකම් මෙයා උතන්ට වෙලා ওই විදිහටම හිටියා. මේ ඉන්නේ අපේ නිලමේ. මෙයා ඇවිල්ලා මගේ ඔෆිස් එකේ උඩ තට්ටුවටම ආව දවසක්. කෑම වෙලාව පහුවන හින්දාද මන්ද ඔෆිස් එකේ උඩ තට්ටුවටම හොයාගෙන ඇවිල්ලා ඔය ඉන්නේ සිරික්කිය දාගෙන. හරි හොරතල් මෙයා. ඔෆිස් එකට යන්න බෑ ඉන්න. ඊට පස්සේ ඉතින් මම පරිපෙල් දිගේ කැන්දගෙන එළියටම ගිහිල්ලා දැම්මා. තව චුට්ටෙන් බත් දෙන්නම් කියලා. මෙයා හරි හොරතල් හරිම කීකරුයි. හිනා වෙච්ච ගමම්ම තමයි ඉන්නේ යාන. හරි හොඳ කොල්ලෙක්. එන්න යන්න. බයි. මේ ඉතින් සාමාන්‍ය සතියේ දවසක්. මගේ වැඩ ගොඩක් ඔෆිස් එකට වඩා තියෙන මේගොල්ලෝ එක්ක තමයි. ඔය මං කන්න දෙනන් අර මම කිව්වේ කවුද? අපේ නිලමේ. ඔය ඉන්නේ. නිලමේ බලන් ඉන්නවා මං කෑම ටික ගේනකම්. උදේ ඉඳන් හවස් වෙනකම් කීය වෙනකම් හරි උතන්ට වෙලා බලාගෙන ඉන්නවා. මම ඉතින් කෑම දෙනකොට විතරක් නෙමෙයි චුට්ටක් ගිහිල්ලා බලලා එහෙම එන කවුද ඉන්නේ කියලා. ඔව් අප්පා එන්න. එදා බත් ඉතුරුනේ නෑ. මොකද තව එක්කෙනෙක් ඇවිල්ලා හිටියා මගේ යාළුවෙක්. ඉතින් එයාත් එක්ක වත් කෑවා.
ඔය ඉන්නේ 3 දෙනා. මෙන්න මෙයාගේ දුව තමයි මේ කළු එක්කෙනා. අම්මෝ හරිය නැටිල්ල කකුල් සූරනවා. එයාට නම් නමක් දාලා නැහැ. ඔය ඉන්නේ සෙට් එක 4 දෙනෙක් ඉන්නවා. ඔය මං එනකම් බලන් තමයි ඉන්නේ. එදා බත් චුට්ටයි තිබ්බේ. ඔය චුට්ටි ඉතින් බත් කට එයාලට දුන්නා. කට්ටිය බලන්න පොඩ්ඩක් පහලට ආවා. ඇත්තටම ඔෆිස් එක ළඟ ජරා වෙලා තියෙන මේගොල්ලෝ හින්දා. ඔෆිස් එකෙන් ඉතින් මට මොකුත් කියන්නෙත් නෑ. අස්කරන අංකල් අස්කරලා දානවා ඉතින් හැමදාම. අද චුට්ටක් ගියා දවල් වෙලා හොඳටම පායප් වෙලාවක මගේ කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි බලාගෙන ඉන්නවා බත් එක ගේනකම්. මං ගොඩාක් ආදරේ මැනිකෙට. එයා මාර ආදරණීයයි. මෙයා අලුත් එක්කෙනෙක්. මෙයා ලොකුවට මන් ළඟට එන්නේ කන්න විතරයි එන්නේ. මැනිකෙට නම් කියපු ගාම ළඟට ඇවිල්ලා තුරුල් වෙන්න හරියනවා. කියපු ගමන්ම එනවා ළඟට. හරි හොරතල් හරිම ආදරණීය. කිසිම දවසක මාව හපන්න පැනලවත් මට පුරලවත් නැහැ. ඒ වගේ මෙතන ඉන්න කිසිම සතෙක්ගෙන් මට එහෙම කරදරයක් වෙලා නැහැ. සමහරට යාලටත් දැනෙනවා ඇති ඉතින් අපි සතුන්ට ආදරය කරන අය කියලා. ඉස්සර මම මේගොල්ලන්ව පොඩි කාලේ ගෙනල්ලා මේ ඔෆිස් වොෂ්රූම් එකේ නාවලා තමයි අරින්නේ. එයාලව නාවන්න කරන්න කන්න දෙන්න කවුරුත් නැහැ නේ ඉතින්. මට හරි ආසයි මේගොල්ලෝ කාලා බීලා සතුටින් ඉන්නවට.